Welcome back to my YouTube channel. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් අරන් ඉන්න පුළුවන් වුණේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඕගලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අවුරුදු දවස කොහොමද ගෙවුනේ, අවුරුද්දට කලින් අපි මොනවාද shopping කරේ, ඒ වගේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් ඕගලන්ට අරන් එන්නේ. සිංහල අවුරුද්දට දවස් 2-3කට කලින් අපි ගියා shopping කරන්න. ඉතින් ඒ ගිහිපු වෙලේදී මම කිචන් එකට ඕන කරන පොඩි දේවල් ටිකක් ගත්තා. ඒ වගේම අවුරුදු කැවිලි මේසේ හදනකොට කැවිලි මේසේ ලස්සන කරන්න ඕන දේවලුත් මම ඒ වෙලාවේදී ගත්තා. ඉතින් මේ පාර අවුරුද්දට මට ඕනුණා අපි දෙන්න එක්ක අවුරුද්ද ලස්සනට සමරන්න. ඉතින් ඕගොල්ලෝ බලාගෙන ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම අපි කොහොමද අවුරුද්දට ලෑස්ති වුනේ, ඒ වගේම කොහොමද අලුත් අවුරුද්ද සමරුවේ කියලා. ඉතින් මේ නම් සිංහල අලුත් අවුරුද්ද දවසේ, ඒ කියන්නේ අප්‍රේල් 14 වෙනිදා මම උදේම නැගිටලා කිරිබත් හදන්න ඔක්කොම දේවල් ලෑස්ති කරා. ඉතින් මේ පාර අවුරුද්දේදී අපි චාරිත්‍ර කරේ ලංකාවේ වෙලාවටම තමයි. ඒ කියන්නේ ලංකාවේ චාරිත්‍ර කරන වෙලාවටම තමයි අපි ජපානයේදීත් ඒ චාරිත්‍ර කරලා අලුත් අවුරුද්ද සැමරුවේ. අපි දෙන්නම එකතු වෙලා ඉතින් උදේම කිරිබත් හදලා කැවිලි මේසෙට ඕන කරන අනිත් දේවලුත් ලෑස්ති කරලා ඊට පස්සේ කිරි උතුරවන්න ඕනේ දේවලුත් ලෑස්ති කරලා තිබ්බා. නැකතට හරියට කිරි උතුරලා ඒ චාරිත්‍ර ටික කරන්න ඕනේ ඉඳලා. ඉතින් ඒ ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා අපි දෙන්නත් රෙඩි වුණා. අපි දෙන්නගේ අවුරුදු අවුට්ෆිට් එකෙන් සිංහල අවුරුද්ද ලස්සනට සමරන්න. දැන් ඉතින් ලිපගිනි මෙලවීමේ නැකතට කිරි උතුරවන්න තමයි අපි හදන්නේ. ඉතින් දැන් අපි මේ හැමදේම ලෑස්ති කරගෙන බලාගෙන ඉන්නේ වෙලාව හරියනකම් කිරි උතරවන්න. ඉතින් කිරි උතුරන අතරතුරේ අපි ආවා පහන තියන්න. උදේ හදාගත්ත කිරිබත් වලින් මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරලා මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද අපි දෙන්නගෙම හැම කටයුත්තක්ම සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි පහන තියලා ප්‍රාර්ථනා කරා. ඉතින් අපි ලංකාවේ නම් දරලිපේ කිරි උතුරුවට අපිට මෙහෙ එහෙම කරන්න බෑ. ඉතින් අපි ගෑස් එකේ තමයි කිරි උතුරවන්නේ. ඉතින් ලංකාවේ චාරිත්‍රාවේ විදිහටම අපි ඉතින් මෙහෙත් සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට තමයි අපේ ගෙදර කිරි උතුරලා ගියේ. ඉතින් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන් ඉන්න ඕගොල්ලන්ගේ සියලුම සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඕගොල්ලෝ හැමෝටම.
ඉතින් කිරි ඉතිරවලා ඉවර වෙලා තව පැය දෙකක් විතර තිබුණා අපිට අනිත් චාරිත්‍ර ටික කරන්න. ඉතින් ඒ අතරේ කාලෙදී අපි කැවිලි මේසේ හදාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මෙහෙ බුලත් එහෙම අපිට හොයාගන්න ටිකක් අමාරු. ඒ වුණාට අපේ ළඟ තියෙන ලංකාවේ කඩයක්. ඉතින් ඒකෙන් අපිට බුලත් එහෙමත් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් බුලත් එහෙමත් තියලා පහන තියලා ඒ හැමදේම ලෑස්ති කරලා අපි කැවිලි මේසේ ලස්සනට හදාගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට හදාගත්ත කැවිලි කිරිබත් එවගේ මං හදාගත්ත ලස්සනම ලස්සන අවුරුදු කේක් එක මේ හැමදේම අවුරුදු මේසින් තියලා ලෑස්ති කරාම පුදුම හිතට සතුටක් දැනෙනවා. කියන්නේ ලංකාවේදී නම් අම්මලා තමයි මේ හැමදේම අපිත් එක්ක කරන්නේ. අම්මලා තමයි කැවිලි හදන්නේ, කිරිබත් හදන්නේ හැමදේම. ඉතින් මේ පාර අවුරුද්දේදී අපි දෙන්න එකතු වෙලා තනියම මේ හැමදේම කරගෙන මේ විදිහට ලස්සනට දැක්කහම හිතට හරිම සතුටුයි. වැහිබිඳු වැටෙනවානම් සුළඟක් සැලෙනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ ලංවී ඉන්නෙමානම්. ඉතින් මේ අවුරුද්දේදී අපි තනි ගෙයක තමයි ඉන්නේ. ඒ හින්දා මේ වගේ ගෙදරට අල්ලලා ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. ඉතින් අපි අපාර්ට්මන්ට් එක වගේ ඉන්නවා නම් අපිට මේ දේවල් කරන්නත් බෑ. ඉතින් ඒ හැමදේමත් ලෑස්ති කරලා තවත් වෙලාව තිබ්බ හින්දා අපි හිතුවා අවුරුදු චාරිත්‍ර ටික ඔක්කොම කරලා ඉවර වෙලා පන්සල් යන්න කියලා. ඉතින් පන්සල් යන්න ඕන දේවලුත් මම එක බෑග් එකකට දාලා ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. ඉතින් දැන් තමයි වැඩැල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවය කියන නැකත් ටික තියෙන්නේ. ඉතින් අපි දෙන්න එකතු වෙලා දැන් ඒ ටික කරන්න තමයි ලෑස්ති වෙන්නේ.
සනසන්නම් රාගාවනී මායන්නම් වීනාසරි නලවන්නම් රාගාවනී මායන්නම් ඉතින් ඒ ඔක්කොම චාරිත්‍ර ඉවර කරලා ඊට පස්සේ අපි පන්සල් ආවා. පන්සල් ඇවිල්ලා ඒ ආගමික වතාවත් හැමදේම කරලා ඉතින් අවුරුදු දවස ඒ විදිහට අපි සැමරුවා. ඉතින් අදත් වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියා නම් ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නම්. Thank you for watching. Bye.